ඉතින් ඔයා තාමත් දන්නේ නැද්ද YouTube එකේ ඔයාට AI music නිර්මාණය කරන්න පුළුවන් කියලා. මම මේ අද කියන්නේ ඔයාට AI වීඩියෝ නෙමෙයි AI music නිර්මාණය කරන්න පුළුවන් කියලා දන්නවද? ඉතින් ඔයා දන්නේ නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ බලන්න. ඉතින් ඔයාට මේ වීඩියෝ බලුවොත් එහෙම ඔයාට පොම්ප්ට් දිලි වෙලා YouTube එකේම AI music generate කරගන්න. ඉතින් ඒ අමතය යාළුවනේ YouTube කරා දැන් ඔයාට පුළුවන් AI වීඩියෝ නිර්මාණය කරගන්න. ඉතින් AI වීඩියෝ නිර්මාණය කරගන්න වීඩියෝ මම කලින් කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මගේ channel එක බලන්න. මම link එක දාලා තියෙනවා description එකේ comment section එකේ. ඉතින් ඔයාට පුළුවන් ඒ link එක touch කරලා ගිහලා ඒ වීඩියෝ එක බලන්න. ඉතින් යාළුවා මතක් කරනවා වීඩියෝ එක පොඩ්ඩක් අත skip කරන්න නැතුව බලා ඉන්න. ඉතින් ඔයාට ඒකට පුළුවන් මේකෙන් කොහොමද හරියට වැඩේ කරන්න කියලා දැනගන්න. ඉතින් යාළුවා මතක් කරනවා වීඩියෝ එක යන්න කලින් channel subscribe කරලා bell icon එක දාලා තියන්න. මතක කරලා like කරන්න comment කරන්න. ඔයා යවන්නත් මම share කරන්න. හරි යාළුවනේ තවත් වැඩි කතා කරන්න අපි යනවා අද වීඩියෝ එකට. ඉතින් ඔයාට පුළුවන් යාළුවනේ YouTube එකේ short video එක upload කරද්දිම ඔයාට අවශ්‍ය කරන prompt එකක් දීලා ඉවරලා AI song එක නිර්මාණය කරලා short video upload වෙන දාන්න. හරි යාළුවනේ ඉතින් ඔයාට එනවා YouTube application එකට. YouTube application එකට ඇවිල්ලා ඔයා වෙනදාට video upload කරන්නේ අන්න ඒ විදිහට මෙන්න මේ plus mark එක touch කරගන්න. එහෙම ටච් කරාට පස්සේ යාළුවනේ මෙතන short කියලා වැටලා දෙනවා. ඉතින් ඔයාට මෙතන වම් පැත්ත බලන්න පුළුවන් add කියලා එකක් තියෙනවා. අන්න ඒක ටච් කරන මේ විදිහට. හරි යාළුවනේ එහෙම ටච් කරලා පස්සේ ඔයාට පුළුවන් මෙතනින් කැමති වගේ වීඩියෝ මෙතනට අප්ලෝඩ් කරන්න දාගන්න. ඉතින් මම මේ විදිහට වීඩියෝ සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරලා මෙතන next දෙනවා. හරි යාළුවනේ next දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට මෙතන වීඩියෝ එක පේන්නනවා මගේ. ඉතින් ඊට පස්සේ මෙතනින් ඔයා done කරගන්න. හරි යාළුවනේ ඒ විදිහට ටච් කරාට පස්සේ මෙතන ඔයාට බලන්න පුළුවන් add sound කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයා වෙනදාට මෙතන music track එකක් add කරනවා වීඩියෝ එකට. අන්න ඒ විදිහට යාළුවනේ මෙතන add sound එක ටච් කරන්න. හරි යාළුවනේ එහෙම ටච් කරාට පස්සේ මෙතන ඔයාලට බලන්න පුළුවන් option එකක් තියෙනවා create music කියලා. ඉතින් ඒක ඔයාලට පුළුවන් AI වලින් නිර්මාණය කරන්න ඔයාලා තියෙන prompt එකක් දීලා වෙලා. ඔයා වෙනදට කරන්න මෙන්න මෙතන music එකක් තෝරලා දාගන්න එකනේ. ඉතින් දැන් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් පොඩි music එකක් හදාගන්න මෙතන prompt එකක් දීලා වෙලා. ඉතින් මෙතන ඔයාලට ගන්න තියෙන create music ටච් කරන මේ විදිහට. එහෙම ටච් කරාට පස්සේ යාළුවනේ මෙතන ඔයාලට පුළුවන් lyrics දෙන්න, genre එක දෙන්න, mood එක දෙන්න පුළුවන් මෙතනින් මේ විදිහට. ඉතින් යාළුවනේ දැන් මම මෙතනට පොඩි prompt එකක් දෙනවා. prompt එක මේ සින්දුවක prompt එකක් නෙමෙයි. ඉතින් යාළුවනේ මතක තියාගන්න prompt එකේදී මෙතන අකුරු 85 වෙනම දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් දැන් මම මේ විදිහට මේක 85 අඩු කරගන්නවා. ඉතින් දීලා ඉවරලා යාළුවනේ මෙතන ඔයාලට genre එක තෝරන්න පුළුවන්. දැන් මෙතන hip hop කියන ඒ වගේ dance, electronic වගේ දේවල් තියෙන rock වගේ. ඉතින් දැන් මම මෙතන hip hop කියන එක දෙනවා. ඉතින් එහෙම දීලා යාළුවනේ ඔයාලට පුළුවන් මෙතන mood එක select කරගන්න. ඉතින් දැන් මම මෙතනින් දාගන්න මෙතන mood එක මෙන්න මේක දාගන්නවා. දාලා ඉවරලා දැන් මෙතන create දෙනවා. ඉතින් යාළුවනේ මතක තියාගන්න මෙතනට prompt එකක් දෙද්දි ඔයාලට සිංහල prompt එකක් දෙන්න බෑ. ඔයාලට තාමත් මේක support කරන්නේ English විතරයි. ඒකින්ද ඔයා English වලින් prompt එක මෙතන දෙන්න. හරි යාළුවනේ දැන් මම දීපු prompt එකට අනුව මෙතනින් track 3ක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් දැන් මම මේ දෙක track එක play කරලා ඔයාලට පෙන්නන්න. Let me tell you about my brand new digital friend, ChatGPT. The fun will never ever end. I asked it for a recipe to bake a pie. Yo, let me tell you about my brand new digital friend, ChatGPT. The fun will never ever end. I asked it for a ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට background එකෙන් මේක ඇහෙන්නත් දාන්න මේකේ track එක පොඩ්ඩක්. ඉතින් ඒව තමයි යාළුවනේ කියන්න ඕන මෙතන ඔයාලට තප්පර 30ක පොඩි music එකක් තමයි නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ ඉතින් නිර්මාණය කරලා පස්සේ ඔයාලට තියෙන්නේ අවශ්‍ය select කරන්න මෙතනින් මේ විදිහට. එහෙම select කරලා මේ විදිහට ඊතලේ touch කරන්න. ඉතින් එහෙම ඊතලේ touch කරලා මෙතනින් next එකට දෙන්න. ඉතින් යාළුවනේ වෙනදවා දෙනවා වගේ සාමාන්‍ය දේ තමයි මෙතන දැන් කරන් තියෙන්නේ. ඉතින් මම මෙතන වීඩියෝ අප්ලෝඩ් කරන්න දන්නවනේ. ඉතින් ඊට පස්සේ කරන් තියෙන්නේ මෙතනින් වාට select audience දාලු වෙලා ඒවට select කරලු වෙලා වාට දෙන මෙතන title එකක් දෙනවනම් ඒව ටික දාලු වෙලා මෙතනින් ඒව දැන් thumbnail එක තෝරන thumbnail select කරලු වෙලා වාට පුළුවන් මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන්න දාන්න. හරි යාළුවනේ ඉතින් මම හිතනවා වීඩියෝ කාට පැහැදිලිව තේරෙන්න තියලා. ඉතින් යාළුවනේ අද වීඩියෝ කොන්දා ගෙදරනවා. අනිවාර්යයෙන්ම channel subscribe කරලා bell icon වල දාලා තියන්න. මතක කරලා like and comment කරන්න. ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් මේ වගේම තවත් tech video එකක් අපි හමුවෙමු.